හෙලෝ කොහොමද යාළුවනේ? ඔන්න පොසොන් දවසේ අපි උදේම පිටත් වුණා ගම්පල පැත්තේ. අපි අයියලාගේ පන්සලේ දානයක් දෙනවා කිව්වා උදේ දානේ. ඉතින් ඒකටත් එක්ක සහභාගී වෙන්න තමයි උදේම අපි පිටත් උනේ. මේ වලට වීඩියෝ එකේ පේන්නේ කඩු ගන්නාම හරියෙන් යද්දී මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. කොහොම හරි පොසොන් දවසේ උදේ ඉඳන් වහින්න පටන් ගත්තා. මට හිම්බිරසාවත් ඇදිලා වගේ තමයි ඉන්නේ. කොහොම හරි අපි 7 වගේ වෙද්දි හෙට ගියා. 6:20 6 ගාට වගේ තමයි මෙහෙන් යන්න පිටත් උනේ. කොහොම හරි 7 වගේ වෙද්දි අපි ගියා ගම්පල වැලිගල්ලට. ඉතින් අපි කාර් එකෙන් බැහැලා යද්දිම වැස්ස පටන් ගත්තා. හොඳ වෙලාවට පන්සලට යනකම් වැස්සේ නැහැ. පොඩි පින්නක් තමයි ගියේ. ඊට පස්සේ හයියෙම වහින්න පටන් ගත්තා. ඉතින් සිල් ගන්න ඇවිත් හිටපු හැමෝම පන්සිල් සමාදන් වෙලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ අපි දාන බෙදන්න පටන් ගත්තා. ඉතින් මේ දානේ බාරගෙන තිබ්බේ අයියලාගේ මාමා කෙනෙකුයි අයියයි ඒ කට්ටිය තමයි සංවිධානය කරලා වැඩේ කරේ. අපිත් ඉතින් සපෝට් එකක් දුන්නා. ඉතින් මේ විදිහට තමයි පන්සලේ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. ඊට පස්සේ අපි පොඩි රවුමක් දාලා එහෙම ආවා. එද්දිත් දන්සල් කීපයක් හම්බුණා. මට ඔක්කොම වීඩියෝ කරගන්න නම් බැරි වුණා. මාළු බනිස් දන්සලක්, ඒ වගේම කඩල දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් ඔය වගේ හම්බුණා. එද්දි අපි කඩු ගන්නාවෙන් බඩේරු මෙහෙමත් කෑවා. මට වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා තාත්තා මම යාපහු ට්‍රිවිල් එකේ ගියා අරණාගේ පැත්තේ පොඩි රවුමක් දාන්න. මුලින්ම හම්බුණා කඩල දන්සලක්. ඉතින් කඩල එහෙම කාලා අපි ඉස්සරහට ගියා. අයිස්ක්‍රීම් දන්සලුත් ගොඩක් හම්බුණා. මට අයිස්ක්‍රීම් කන්න හොඳ නැහැ. එම්බිරිසාව හැදිලා ඉන්න නිසා ඒ වුණාට තාත්තට අයිස් කන්න ඕනේ කියලා එයා ට්‍රිවිල් එක නවත්තලා ගියා අයිස් එකක් අරන් එන්න. අයිස්ක්‍රීම් දන්සලකුත් සෙට් වුණා. මට අයිස් කන්න හොඳ නැහැ. මේ සෙම වැඩිලා ඉන්නේ. තාත්තා ගියා අයිස්ක්‍රීම් කන්න. මම වුණා ට්‍රිවිල් එකේ. ඕනෙමත් නැහැ. අන් හරියට ගියා ගන්න. අද උදේදම වහිනා ඉවරයක් නැහැ. කොහොම හරි වෙසක් එකේ නම් ටිකක් පෑවුවා. පොසොන් දවසේ තමයි අද පොඩ්ඩක් වහින්නේ. දැන් නම් චුට්ටක් පායලා තියෙන්නේ. බලමු හවසක් පොඩි රවුමක් දාන්න ඉන්නවා. බලමු. ඕන් අයිස් අරන් එනවා. දෙකක් අරන් එනවා. අම්මඩ දෙක. ඉතින් ওই විදියට තමයි පොසොන් දවස ගෙවුනේ. කොහොම හරි පොසොන් දවසේම වහිනවා. විනාඩි 10ක් පානවා ආයෙ වහිනවා දිගටම වැස්ස. ඔයාලත් පොසොන් එකේ කොහෙද ගියේ? මොකද උනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වැස්සට අහු වුණාද? දන්සල් වැඳ ගන්න පුළුවන් වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ travel vlogs වීඩියෝ බලන්න කැමති නම් මතක ඇතුව අපි like කරලා subscribe කරගෙන යන්න.